දවසක් ඔයාලා හැමෝටම මේ වීඩියෝදී අපි කතා කරන්න හදන්නේ පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය ගැන. එහෙම නැත්නම් කම්පියුටර් ජෙනරේෂන් ගැන තමයි අපි මේ වීඩියෝදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් පරම්පරා හතරක් යටතේ පරිගණක වර්ගීකරණය කරලා තියෙනවා. පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව විදිහට. මේකදී අපි බලමු පළවෙනි පරම්පරාව. පළවෙනි පරම්පරාවේ පරිගණක ගත්තාම ප්‍රධාන වශයෙන් මෙන්න මේ පරිගණක නිර්මාණය කරලා තියෙන වැකියුම් ටියුබ් කියන තාක්ෂණය යොදාගෙන එහෙම නැත්නම් රික්තක නල කියන තාක්ෂණය යොදාගෙන තමයි මෙන්න මේ පළවෙනි පරම්පරාවේ පරිගණක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම පළවෙනි පරම්පරාවේ පරිගණකයක් සාමාන්‍ය කාමරයක් තරම් විශාල ඉඩ ප්‍රමාණයක් අරගන්න බව අපිට මේ ෆොටෝ එකේදී පැහැදිලි වෙනවා. හරි, ඊළඟට අපි බලමු දෙවන පරම්පරාව. දෙවන පරම්පරාවේ පරිගණක නිර්මාණය කරලා තියෙන ට්‍රාන්සිස්ටර් යොදාගෙන මෙන්න මේ දෙවන පරම්පරාවේ පරිගණකය සාමාන්‍ය කාමරයකින් හරි අඩක් වගේ එහෙම නැත්නම් සාමාන්‍ය ඉඩ ප්‍රමාණයක් අරගන්න පරිගණකයක් බව අපි මේ ෆොටෝ එකේදී බලා ගන්න පුළුවන්. ඊළඟට තුන්වන පරම්පරාව. තුන්වන පරම්පරාවේදී IC එහෙම නැත්නම් ඉන්ටග්‍රේටඩ් සර්කිට් එහෙම නැත්නම් අනුකලිත පරිපථ කියන උපාංගය දාගෙන තමයි තුන්වන පරම්පරාවේ පරිගණක නිර්මාණය කරලා තියෙන්නේ. තුන්වන පරම්පරාවේ පරිගණකය සාමාන්‍යයෙන් අද අපි වර්තමානයේ භාවිත කරන පරිගණකයට සමානකමක් දක්වන බව අපිට බලා ගන්න පුළුවන්. හතරවන පරම්පරාව. මෙන්න මේක තමයි වැදගත්ම පරම්පරාව. අද අපි වර්තමානයේ භාවිත කරන පරම්පරාව මයික්‍රෝ ප්‍රොසෙසර්. ඔයාලට බලා ගන්න පුළුවන් අද අප වර්තමානයේ භාවිත කරන පරිගණක වල තියෙන මොනිටරින් සිස්ටම් යුනිට් කීබෝඩ් ඒ විදිහට මෙන්න මේ හතරවන පරම්පරාවේ පරිගණක වල තිබිලා තියෙනවා. ඒ කියන්නේ අපි අද වර්තමානයේ භාවිත කරන්නේ මෙන්න මේ හතරවෙනි පරම්පරාව.